ආයුබෝවන් සිහිවරම ගැන කතා කළු පළවෙනි YouTube නාලිකාව වශයෙන් අදත් සිහිවරම ගැන වචන ස්වල්පයක් දිගහරින්නයි කල්පනාව. ඇත්තටම හුඟ දෙනෙක් කතා කරාම අහන්නේ මේ වරම සිහිවරමක් බවට පත් කරගන්නේ කොහොමද? අපිට ඔළුව කරකෝලා, බෙල්ල කරකෝලා, නැත්නම් එක පද්දගෙන දඟලගෙන අසිහි කරගෙන වරම් මාලාවක් තියෙනවා නම් අන්නේ වරම් මාලාව සිහිවරමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් ඕවිසි කරලා බලමු. මෙන්න මේ ඔළුව කරකවලා දඟලන අසිහි වෙන වරම් හිමියා පළමුව කළ යුතු දේ තමයි සම්පූර්ණ නිර්මාංශ වෙන එක. නිර්මාංශ වෙලා ඊට පස්සේ පංචශීලය අනිවාර්යෙන් රකින්න ඕන. පංචශීලය රැකලා ඊට පස්සේ අපිට තියෙනවා ජයශ්‍රී මහා බෝධිය ගාව රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා මාස 3ක් ඊට පස්සේ 6ක් නැත්තම් වර්ෂයක් හරි එක දිගටම සිල් සමාදන් වෙන්න යොදා ගන්න ඕන. ඒ කියන්නේ පෝයකට වතාවක්. එහෙම වරින් වර ගිහිල්ලා සිල් සමාදන් කරලා විශේෂයෙන් රුවන්වැලි සෑයේ සිල් සමාදන් වෙනකොට බණ භාවනා කරනකොට මෙන්න මේ අසිහි තත්ත්වයේ සිහි තත්ත්වයට යම් මට්ටමක හැදෙනවා. ඒ සිහි තත්ත්වයට හදා ගන්න ඕන මේ කාරණා තුලින්. ඊට පස්සේ පුළුවන් තරම් දවසේ වැඩිපුර වෙලාවක් වැඩිපුර භාවනා කරන්න උත්සාහ කරන්න ඕන. මේ භාවනා කරන උත්සාහ කිරීම තුළින් අසිහි වෙන වරම සිහියට ගේන්න පුළුවන්. ඊගාවට මස් මාංශ වලින් වැළකීම තුළින් අසිහි වෙන්න එන ඥාති කොටස සම්පූර්ණ ශරීරයෙන් ඉවත් වෙන්නත් සමහර විට තියෙනවා. නැත්නම් ඒ අය ධර්ම අනුකූල වෙලා බුදුන් වහන්සේගේ ධර්මයට අඩංගු වෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක අසිහි වරම් සිහි වරම් කරගන්න. ඒ හැමෝටම බොහොම අපහසු කාරණාවක් නෙමෙයි. අසිහියට තියෙන වරම සිහි වරමක් කරගන්න තියෙන්නේ නිර්මාංශ වීම, පංචශීලයේ රැකීම, භාවනා කිරීම, සිල් සමාදන් වීම ආදී කරුණු සහ සුදු ඇඳීම මෙන්න මේ කාරණා සේරමත් එක්ක බොහෝ වෙලාවට අසිහි වරමක් වුණත් අඩසිහි වරමක් වුණත් සිහියට ගේන්න පුළුවන්. එහෙනම් එන්නේ අසිහි වරම අඩසිහි වරම සිහියට ගේන්න මේ හැමෝටම ශක්තිය ආශිර්වාදයක් වෙලා මේ වකවානුවේ සිහියෙන් තියෙන වරම් මාලාවල් තමයි බල ශක්තිය හදාගන්නේ. ඊටත් සිහියෙන් තියෙන වරම් මාලාවල් හිර කරන්න බෑ කියලා හුඟක් දෙනෙක් දන්නවා. එහෙමනම් මේ සිහියෙන් තියෙන වරම් මාලාවක් හදාගන්න ඔබටත් ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හැමෝටම ආශිර්වාද කරනවා. ත්වන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.